ක්වොන්ටම් විද්‍යාව කොහොමද ලෝකය වෙනස් කරේ? ඒක බොහොම විසිතුරු ප්‍රශ්නයක්. ඕනෑම විද්‍යාවක් ලෝකය වෙනස් කරන්නේ කාරණා තුනකින්. ඒක තමයි පළවෙනිම විද්‍යාවේ කාර්යභාරය තමයි දැනුම. මේ දේවල් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම ගොඩනගනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය දැනුම ඔක තමයි පළවෙනිම මූලිකම කාර්යභාරයේ විද්‍යාඥයාගේ දැනුම භාවිතා කරලා අපි දැනුමට අපි විද්‍යාත්මක චින්තනය යොදලා එහෙම නිර්මාණශීලීත්වය යොදලා අපි තාක්ෂණය ගොඩනගනවා. ඉතින් ක්වොන්ටම් ඒකට තමයි ඉතින් විද්‍යාව සහ තාක්ෂණය කියලා වචන දෙකනේ නිතරම ගැවසෙන්නේ. ඉතින් ක්වොන්ටම් විද්‍යාවටත් ඔය කාරණාවම සිද්ධ වුණා. මේ ක්වොන්ටම් පද්ධතීන් පරමාණු උපපරමාණුක පද්ධතීන් වල ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තයින් පස්සේ විද්‍යාඥයෝ ඒ වගේම තාක්ෂණවේදීන් ඉංජිනේරුවෝ මොකද කරේ? ඒ දැනුම භාවිතා කරලා විවිධ නිර්මාණ සිද්ධ කරන්න යෙදෙන්න පටන් ගත්තා. ඉතින් ඒකෙන් තමයි මේ තාක්ෂණික විශේෂම ක්වොන්ටම් තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකේ ලොකු පරිවර්තනයක් ඇති වුණා. සමහර විට අපි එදිනෙදා පාවිච්චි කරන හැබැයි අපි නොදන්නා ක්ෂේත්‍රවලින්. හොඳම උදාහරණයක් තමයි ලෝකේ දැන් අපි දන්නවා තාක්ෂණික විප්ලව වලට වඩා පවා හේතු වෙච්ච පරිගණක තාක්ෂණික විප්ලවය, තොරතුරු තාක්ෂණික විප්ලවය. මොකක්ද මේකේ පදනම? ට්‍රාන්සිස්ටර්ස්. ඒ කියන්නේ මේ ගණනය කිරීම කම්පියුටර්ස් තමයි පදනම උනේ. ඒතර කම්පියුටර්ස් වැඩ කරන්නේ මොනවද? ට්‍රාන්සිස්ටර්ස් සහ ඉලෙක්ට්‍රොනික පදනම. ඒතර ට්‍රාන්සිස්ටර්ස් සහ ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට්ස් ඇවිල්ලා වඩා කාර්යක්ෂමව ඒ වගේම මේ ශක්තිය අතින් කාර්යක්ෂමව වේගෙන් ක්‍රියාත්මක වීම සඳහා දාම දායකත්වයක් දක්වපු ක්ෂේත්‍රයක් තමයි ක්වොන්ටම් සයන්ස් කියලා කියන්නේ. ඒතෙන් ඒ විතරක් නෙමෙයි ලේසර්ස් ගත්තා. ඊට පස්සේ ලේසර්ස් වල ක්වොන්ටම් යාන්ත්‍රණය නිතර භාවිත වෙනවා. ඊට පස්සේ දැන් ඒ තව ගත්තාම අපි ඔය සෞඛ්‍ය ක්ෂේත්‍රය දැන් MRI ගත්තාම මැග්නටික් රෙසොනන්ස් ඉමේජින් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. විශේෂයෙන්ම මේ වෛද්‍ය කටයුතු සඳහා පාවිච්චි කරන MRI විතරක් නෙමෙයි ඒ වගේ ගොඩාක් ක්ෂේත්‍ර පාවිච්චි කරන. ඒ වගේම නූතනයේ විශේෂයෙන්ම ක්වොන්ටම් විද්‍යාව භාවිතා වෙන එකක් තමයි අපි කතා කරනවා ක්වොන්ටම් කම්පියුටිං කියන ක්ෂේත්‍රය. ඒ කියන්නේ ඊළඟ අපි කියන පරිගණක තාක්ෂණයේ ඊළඟ පියවර ක්වොන්ටම් කම්පියුටිං දක්වා. ඉතින් මේ වගේ පුළුල් ක්ෂේත්‍රවල මුළු ලෝකෙම විවිධ දිශානතීන් ඔස්සේ ලෝකේ වෙනස් කරපු තාක්ෂණයක් තමයි ක්වොන්ටම් විද්‍යාව කියන්නේ. ඒක අදටත් නැවතිලා නැහැ. අදටත් විවිධ තාක්ෂණික ක්ෂේත්‍ර ඔස්සේ වේගයෙන් මේ ක්වොන්ටම් දැනුම ක්වොන්ටම් විද්‍යාවේ දැනුම ලෝකේ වෙනස් කරමින් පවතිනවා. ඉතින් ඕගොල්ලෝ අනාගත ලෝකයට බාර ගන්නකොට අපි බලමු ක්වොන්ටම් විද්‍යාව කොච්චර ප්‍රමාණයක් ඒ බලපෑම් ලෝකයට සිද්ධ කරලා ඇතිද කියලා.